හෝම්ලෑන්ඩ්ස් කියන නම අපි කලින් සඳහන් කළා වගේ විශ්වසනීය නමක්. ඒ නිසා තමයි මේ පිරිස ඇවිල්ලා තියෙන්නේ නම පිළිබඳ විශ්වාසය. අපි දන්නවා ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ රිස්ක් එකක්. හැබැයි රිස්ක් එකට අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් කම්පැනි එකක්, ට්‍රස්ට් කරන්න පුළුවන් කෙනෙක් එක්ක නම් අපි බයක් නැහැ. මොකද අපිට බය අඩුයි එතකොට. ඒ නිසාම දැන් මේ ඇවිල්ලා ඉන්නේ විස්තර දැනගන්න. ඒ ආපු අය කීප දෙනෙක් එක්ක අපි කතා කරන්න හෙදුවා. මේ කෙනෙක්. මොකද හිතෙන්නේ මේ වගේ ප්‍රොජෙක්ට්ස් අරගෙන ඇවිල්ලා ලංකාවේ කම්පැනි එකක් මෙල්බන් ආපු එක. ඇත්තටම මම ඒ ගැන විස්තර දැනගත්තම මට මාර සතුටක් හම්බුණා. දැනුණා මොකද මෙහි ජීවත් වෙන අපිටවත් සමහරක් වෙලාවට මේ වගේ කම්පැනි එකක් ඉම්ප්ලිමන්ට් කරන්න අමාරු ඕස්ට්‍රේලියාවේ. ඒගොල්ලෝ මෙල්බන් වලට ඇවිල්ලා අපිට ඉන්ෆර්මේෂන් දීලා අපිට ඉන්වෙස්ට් කරන්න කිව්වම the most important thing මට නම් ට්‍රස්ට් එක. ඉතින් ඒ කම්පැනි එකේ ට්‍රස්ට් එක ගැන මලික් ෂබීර් අපිට මුලින්ම ඉන්ෆර්මේෂන් දුන්නා. දීලා ඉන්වයිට් කළාට පස්සේ මම ආවේ ඉන්ෆර්මේෂන් ගන්න අපි ඉන්වෙස්ට් කරනවා නම් අපි කොහොමද ඒක හරියට කරන්නේ, කාගේ through කරන්න ඕනද, ඒ විස්තර දැනගන්න තමයි ආවේ. ඒ ආවට පස්සේ ඇත්තටම හරිම සතුටක් දැනෙනවා ලංකාවේ කෙනෙක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මෙල්බන් වල කරන එක ගැන. හරිම සතුටක් දැනෙනවා. දැන් මෙහි අවුරුදු කීපයක් දශක එකමාරක් විතර ජීවත් වෙන කෙනෙක් විදිහට දැන් මෙහි ඉන්වෙස්ට් කරන්න අපි දන්නවනේ මෙහි ප්‍රොපර්ටි ඉන්ඩස්ට්‍රි එකත් ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. දැන් මෙහි ඉන්වෙස්ට් කරන එකයි ලංකාවේ ඉන්වෙස්ට් කරන එකයි අතරේ ඒ වෙනසත් හොඳට තේරෙනවනේ. ඩොලර් රේට් එකයි මේවත් ඒක කාරණා එක. මොකද හිතෙන්නේ දැන් ඔබට අතිරේක මුදලක් තියෙනවා නම් මෙල්බන් වල ප්‍රොපර්ටි එකකට ඉන්වෙස්ට් කරන එකයි මේ වගේ ප්‍රොජෙක්ට් එකක ඉන්වෙස්ට් කරන එකේ වෙනස. ඒ ගැන මට ඇත්තටම ලොකු අයිඩියා එකක් නැහැ. ලංකාවේ ඉන්වෙස්ට් කරලා නැති හින්දා මම වැඩියෙන්ම ආවේ ඒව ගැන ඉන්ෆර්මේෂන් ගන්න. ලංකාවේ හැදුණු වැඩුණු කෙනෙක් හැටියට ලංකාවේ ඉගෙනගත්ත කෙනෙක් හැටියට මට හිතුණා මට කරන්න ලංකාවට කරන්න පුළුවන් නම් උදව්වක්. ඒක මේ through invest මේගොල්ලන්ගේ කම්පැනි එක through invest කරලා මට ඒ කරන්න පුළුවන් උදව්ව කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි මම ආවේ. මෙහෙ ඉන්වෙස්ට් කරන එකද එහෙ ඉන්වෙස්ට් කරන එකද හොඳ කියන එක මම තාම ඇත්තටම බලලා නැහැ. මම මෙතනට ආවේ ඉන්ෆර්මේෂන් ගන්න. මට ලංකාවට උදව් කරන්න ඕන කියන එක ලොකු හැඟීමක් තියෙනවා. ඒක මේ කම්පැනි එක through කරන්න තමයි ඇත්තටම මම ආවේ. හරි. ඒ තමයි විශ්වාසය කියන්නේ. අපි කලින් සඳහන් කළා වගේ බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහට එකතු වුණාට. විශ්වාසවන්ත ආයතනයක් එක්ක මේ විදිහට ලංකාවට උදව් කරන්න, ඒ වගේම ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න පිරිස සැදී පැහැදී ඉන්නවා. සාමාන්‍යයෙන් මෙල්බන් කියන්නේ පුංචි කොළඹ වගේ තමයි. ඒ නිසා ලාංකිකයෝ බොහෝ පිරිසක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන පිරිසට ඇඩ්‍රස් කරන්න අද හෝම්ලෑන්ඩ්ස් මේ විදිහට එකතු වුණා.